ආයුබෝවන් ඔන්න අද ඔයාලා ගෙදරට අරගෙන ආවේ හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදන්න පුළුවන් මාළු ඇඹුල් තියල් එකක්. අපිට ඕන වෙන්නේ මොනවද දන්නවද? ගම්මිරිස් කුඩු, ගොරක පේස්ට්, ඒ වගේම කේල් කොලයක්, කරපිංචා කොළ ටිකක්, ලුණු කුඩු ටිකක්, වතුර ටිකක්. ඔන්න අපිට පේස්ට් එක හදන්න ඕන වෙනවා. ඊට පස්සේ මං කෙරුවේ ගත්තු මාළු ටික හොඳට හොදලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ පේස්ට් එක හදාගන්නයි ඔන්න ලෑස්ති වෙන්නේ. ගොරක පේස්ට් ටිකක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, වතුර ටිකක් දාලා මං ටිකක් හොඳට අනා ගත්තා. මම මේ ගොරක පේස්ට් ගම්මිරිස් එහෙම දැම්මේ හිතේ මනාපෙට තමයි ඔන්න. රස අනුවට තමයි ලුණු ටික දාගත්තේ. ඔන්න හොඳට අනලා ඊට පස්සේ අපි අර කපලා අයින් කරගත්තේ මාළු ටික හොඳට හේදුවේ. අන්න ඒකේ මේ පේස්ට් එක හොඳට ගාගත්තා. ඊට පස්සේ විනාඩි 5ක් විතර තිබ්බා. ඊට පස්සේ මැටි ඇටලියක් අරගෙන කෙහෙල් කොළ මෙන්න මේ විදිහට තියාගත්තා. ඊට පස්සේ හරිම ලස්සනට හරිම පිළිවෙලට අර අපි පේස්ට් එක ගාගත්ත මාළු කෑලි ටික තියෙන්නේ. ඒ ටික මෙන්න මේ විදිහට මේ ඇතුලියේ තිබ්බා. ඊට පස්සේ මේ මාළු කෑලි උඩින් මොකද දන්නවද කළේ? මෙන්න මේ විදිහට කරපිංචා කොළ ටික දාගත්තා. හදලා ඉවරයි. දැන් තියෙන ලිපේ තියන්න. චුට්ට වෙලාවයි යන්නේ. හැබැයි මදගින්දරේ තියන්න ඕනේ. හොඳද? හදලා ඉවර වෙලා රස කොහොමද කියලා මට කියන්න. ඒ වගේම ඔයාලා මේක හදන වෙනත් ක්‍රම තියෙනවා නම් අපිට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.